ඉතින් මේ පාර කරන් යවලා තියෙන රූම් මේකෝවර් සීරීස් එකක් තමයි. අපි ඊට පස්සේ පේන්ට් එක ගාලා භාගයක් වෙලා යද්දී පොඩි ටික ඔක්කොම එළියට දාන්න උනා. ඊට පස්සේ කොහොම හරි සිවිලිම ගහන කට්ටියත් ආවා. දැන් ඔය සිවිලිම ගහන වලට ගෙන ගමන් ඉන්නේ. අපිට ඕනනේ කොහොම හරි කාමරේ ඉක්මනට හදලා ඉවර කරගන්න. ඒත් මේ වැඩේට අත්‍තරම ගියොත් සතියකට වැඩි කාලයක් ගියා වැඩ ටික ඔක්කොම ඉවර කරගන්න. ඊට පස්සේ සිවිලිම ගහන්න ඒ ලීටිකට පේන්ට් එක ගාලා ඒක වේලෙන් තිබ්බා. ඊට පස්සේ කොහොම හරි වයරින් හොදක් තිබ්බා. ඒ ටිකත් කොහොමද ටක් ගාලා ඉවර කරගත්තා. ඊට පස්සේම ඉතුරු වැඩ ටික කරගන්න තමයි ගොඩක් කල් ගියේ. මේ දවස් 2කට විතර පස්සේ ළමයි. ඒ කියන්නේ ගොඩක් කාලයක් අපිට මේ ගියා මේ වැඩේ ඉවර කරගන්නම. කොහොම හරි ට්‍රීට්මන්ට් එකකින් වැඩ ඉවර කරගන්න හදිසියේ කැරෙව කට්ටියට. ඊට පස්සේ ඊළඟ දවසේ ඒගොල්ලන් ආවා සිවිලම ගන්න. අපේ මල්ලියෝ කරන්නේ එහෙනම් ආසාව වගේ ඒ වෙලාවම ලයිට් එකක් දාගත්තා ටක් ගාලා ඒගොල්ලන්ට කියලා. දැන් නම් 7යි ගානක් වගේ කොහොම හරි මේ සිවිලම ගහලා ඉවර කරගන්න ඕන හින්දාම ඒගොල්ලන් ට්‍රයි වෙනකම්ම වැඩ කරා. ගොඩක් වීඩියෝ ගන්න බැරුණා. පෙයි කෑවහම වීඩියෝ කරන්න කපුලෝ දැන් වීඩියෝ කරන්නේ. දැන් ඉක්මන් වෙනවා තමයි ඉන්නේ වීඩියෝ කරන්නේ. සිවිලිමේ කොහොම හරි මෙතන වීඩියෝ සමහරකව අඩුයි. මේ ෆ්ලෝ පේන්ට් එක ගාලා අපි බඩු ටික දාගත්ත කාමරේට. ඔය අපේ එක්කෙනා සප්පන් කර කර බලනවා ඉතින් අලුත් කාමරේ මොකද මේ වෙලා තියෙන්නේ කියලා. කොහොම හරි අපිට මේ හැම එකටම වගේ බජට් එක ගියා 60ක් 70ක් විතර. ඔය පේනවනේ. හොඳට නිදාගෙන ඉන්න ඉතින් අලුත් කාමරේ. මේ තමයි ෆයිනල් ලුක් එක. තව වැඩ වගේක් මට කරන්න තියෙනවා මේකේ. පොඩ්ඩක් තව චුටි වැඩ වගේක් තියෙනවා. ඒ ටිකත් ඉවර කරලා මම අලුත් වීඩියෝයක් අරන් එන්නම්. ඊට පස්සේ තව වැඩ වගේකට යනවා. මට ලේකක් දෙන්න තිබ්බා. ඒකත් දීලා එන ගමන් අපි ගොඩක් try කරා මේ බයික් එක කොහොම හරි ගන්න. අපිට ගන්න හම්බුනේම නෑ. ඊට පස්සේ ආව එකපාරක් try කරමු කියලා කොහොම හරි ගියාට පස්සේ අපිට බයික් එක ගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඉතින් අයියා මාව ඒකේ රවුමක් දාගෙන ගියා. මම ඒකේ වීඩියෝ එකක් අනිවාර්යෙන් ළඟදී අරන් එන්න. මොකද ගොඩක් දේවල් තියෙනවා මේ බයික් එක ගැන කියන්න අපිට හම්බෙච්ච විදිහේ ඉඳලා. ගොඩක් ලස්සන මතක තියෙනවා ওই බයික් එක වෙනුවෙන්. එහෙනම් අදට ගිහින් එන්න. Thank you for watching.